සිතියම් වැඩේට යමු. රයිට්. ඊතර පුතේ අපට එනවා ලංකා සිතියමක්, ඒ වගේම ලෝක සිතියමක් ලකුණු කරන්න. ලංකා සිතියමේ ස්ථාන 18ක් 12ක් තියෙනවා. ලෝක සිතියමේ ස්ථාන 6ක් තියෙනවා. එතකොට ඔය ඔක්කොම තමයි අපේ පේපර් එකේ අනිවාර්ය ලකුණු 18ක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යෙන් ලකුණු 18ක් තියෙනවා. ඉතින් මෙන්න මේ 18න් 18ම අපි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. හේතුව තමයි මේක දෙකට බෙදුවම ලකුණු 9ක්. ඒ කියන්නේ පුතාලා දන්නවා විභාගෙට S එකක් හැදෙන්නේ ලකුණු 40ට වැඩි නම්, ඊට පස්සේ C එකක් හැදෙන්නේ ලකුණු 55ට වැඩි නම්, B එකක් ලැබෙන්නේ ලකුණු 65ට වැඩි නම්, A එකක් ලැබෙන්නේ ලකුණු 75ට වැඩි නම්. හරිද පුතේ? එතකොට පහුගිය අවුරුදු වල O level විභාගයේ ඉතිහාසය විෂය ගත්තට පස්සේ ලක්ෂ 4ක් වගේ විභාගෙ ලියලා 80000ක් වගේ ප්‍රමාණයක් හිටියා ඉතිහාසයේ W තියෙන අය. ඒ කියන්නේ W ඒ කියන්නේ පුතේ ලකුණු 40ට අඩු ළමයි හිටියා ඒ ප්‍රමාණයට. පැහැදිලිද? ඒතකොට නිකමට හිතන්න මේ ඊටාම ලේසියෙන් කටපාඩම් කරන්න නෑ, විස්තර කිරීම කරන්න නෑ, පැහැදිලි කිරීම කරන්න නෑ, කිසිම දෙයක් නෑ. නේද පුතේ? සිතියම පුරුදු කරලා පුහුණු වෙලාම ලකුණු 9ක් ගන්න පුළුවන්. පැහැදිලිද? දෙකට බෙදුවම. මොකද ඔයාලගේ සමස්ත පේපරේ ලකුණු 200 දෙකට බෙදලා නේ දෙන්නේ. එක පත්‍රය දෙක පත්‍රය. එතකොට එක පත්‍රය දෙක පත්‍රය එකතු කරලා ලකුණු 200ක් අරගෙන ඒක දෙකට බෙදලා දෙන ලකුණෙන් දෙවෙනි පේපරේ මෙන්න මේ ලකුණු 18ක් හම් වෙනවා. ඒ 18 බෙදුවත් ලකුණු 9. නිකමට හිතන්න ඔයාලා ලියලා විස්තර කරලා ඔක්කොම කරලා තියෙන ප්‍රශ්න පත්‍රය ඇතුලේ නේද? 35ක් වගේ අඩුම තරම් විස්තර කරලා ගන්න පුළුවන් නම් එතකොට මේ ලකුණු 9 එකතු කරගත්තට පස්සේ එයාට W එක S එකක් කරගන්න පුළුවන්. ඊට පස්සේ S එකක් අරගෙන ඉන්න කෙනාට මේ ලකුණු 9න් C එකක් කරගන්න පුළුවන්. C එකක් අරගෙන ඉන්න කෙනාට මේ ලකුණු 9න් B එකක් කරගන්න පුළුවන්. B එකක් කරගෙන ඉන්න කෙනාට මේ ලකුණු 9න් A එකකට යන්න පුළුවන්. පැහැදිලිද? ඒතර මේක විනාඩි දෙකකින් කරගන්න පුළුවන් වැඩක්. ඉතින් ඒ නිසා අපි සිතියම අභ්‍යාසයක් විදියට දිගටම අභ්‍යාස කරන්න ඕන. ලංකා සිතියමේ, ලෝක සිතියමේ ලකුණු කළ හැකි, ලකුණු කරන්න පුළුවන් සියලුම ස්ථාන ලකුණු කරලා ඒ ටික පුරුදු කරගන්න ඕන. රයිට්. එතකොට මෙන්න මේ ලංකා සිතියම තමයි පුතාලට සිතියම් ලකුණු කරන්න දෙන්නේ. හැබැයි මේ සිතියමේ පුතාලට පැහැදිලිව පේනවා සිතියමේ මේ අවුට්ලයින් එක, බෝඩර් එක කඩිරි විදියට තියෙනවා. පුතේ මේක මේ මම පුතාලගේ සිතියම් අභ්‍යාස වෙනුවෙන් හදපු සිතියමක්. ඒ නිසා මේ සිතියම ඇතුලේ මම පන්ති කාමරය තුළ සිතියම් ඇඳලා ලකුණු කරනවා. අන්නේ සිතියම් අඳිනකොට හරියට සීමාව හඳුනා ගන්න. ලංකා සිතියමේ හරියට සීමාව හඳුනා ගැනීම පිණිස තමයි මේ විදියට අවුට්ලයින් එක කඩේරි විදියට දීලා තියෙන්නේ. අපි එතකොට ඒක යා කරලා ඒක එකින් එක කඩේරි ටික යා කරලා නේද ලංකාවේ හැඩය මුලින් අතට හුරු කර ගැනීමක් කරනවා. ඊට පස්සේ තමයි අපි ඇතුළේ ටික ලකුණු කිරීම කරන්නේ. රයිට් හරි. ඒතොර ඒ සිතියමම මම අද දවසේ ගන්නම් පුතාලත් එක ලකුණු කරන්න. එතකොට අපි කොටස් හඳුනගෙන ඒ කොටසට අදාළව ලකුණු කරන්න එන දේවල් බලමු. සහ මම මුලින් කියන්නම් අපිට ලකුණු කරන්න එනවා පුතේ මෙන්න මේ ලංකා සිතියම ඇතුලේ. මේ තියෙන ලංකා සිතියම ඇතුලේ තියෙන ගංගා 21ක් 22ක් වගේ. ලංකාවේ තියෙන ගංගා 20 21 නෙමෙයි. ලංකාව වටේට ගලා බසින ගංගාවන් සහ ඔයවල් 103ක් තියෙනවා. ඒ 103න් පුතාලට තියෙන්නේ ගංගා 21ක් 22ක් වගේ මේ සිතියම ඇතුලේ. ඒතර අනිවාර්යයෙන්ම ඒ ගංගා වලින් දෙකක් අනිවාර්යයෙන්ම විභාගයට ලකුණු කරන්න දෙනවා. ඊට පස්සේ ලංකාව කියලා කියන්නේ ස්වභාවික පීඨියම වගේම කඩතොළු සහිත වෙරළක් තියෙන නිසා රට වටේටම ස්වභාවික වරායන් තියෙනවා. බොකු, කලපු, තුඩු මුල් කරගෙන. එතකොට අතීතයේ ඉඳන් වැදගත් වෙච්ච පැරණි වරායන් අනිවාර්යයෙන්ම අපට දෙකක් සිතියමේ ලකුණු කරන්න එනවා. ඒ වගේම පුතාලා දන්නවා අපේ රටේ රජවරු අතීතයේ ඉඳන් මුහුණ දුන්නු ජල අර්බුදයේ විසඳුමක් හැටියට ගංගාවන් ඔයවන් හරස් කරලා වැව් අමුණු හැදුවා. ආන් ඒ විදිහට නිර්මාණය කළ වැව් අනිවාර්යයෙන්ම එකක් හෝ දෙකක් අපට ලකුණු කරන්න එනවා. මේ සිතියමේ තියෙන ටික විතරයි. පැහැදිලිද? එතකොට අපි මේ ටික බලා ගන්න ඕන. ඒ වගේම තමයි ඓතිහාසික වශයෙන් අපේ බිහි වෙච්ච රාජධානි ටික. නේද පුතේ? ප්‍රධාන රාජධානි 8ක් තියෙනවා. සෙසු රාජධානි නැත්තම් උප පාලන මධ්‍යස්ථාන කීපයක් තියෙනවා. එතකොට මේ ටික අනිවාර්යයෙන්ම අපි ලකුණු කරගන්න ඕන. ඒ වගේම තමයි ප්‍රාග් ඓතිහාසික වශයෙන්, පූර්ව ඓතිහාසික වශයෙන්, මුල් ඓතිහාසික වශයෙන්
වැදගත් ස්ථාන දෙකක් අනිවාර්යයෙන්ම ලකුණු කරන්න එනවා. එතකොට මෙන්න මේ ටික මෙන්න මේ කාරණා අඩංගු කරගෙන තමයි අපට සිතියම් අභ්‍යාස ලකුණු කරන්න දෙන්නේ. පැහැදිලිද? ඉතින් ඒ නිසා අපි ඔය කියන ස්ථාන ටික අපි පුරුදු වෙන්න ඕන, පුහුණු වෙන්න ඕන නිශ්චිතවම. ඒ වගේම තමයි අපි දන්න දේ අපි ස්ථානයක් දන්නවනම් ගංගාවක් දන්නවනම් වැව නිවැරදිව තියෙන තැන දන්නවනම් වරාය නිවැරදිව තියෙන තැන දන්නවනම් අපිට පැහැදිලිව කරන්න එනවා තියෙන තැන නිවැරදිව පෙන්වන්න සිතයම් ලකුණු කිරීම කියලා කරන්නේ ඒක. අපි දන්න තැන නිවැරදිව ලකුණු කරලා පෙන්වන්න ඕන. ඒ කියන්නේ පුතා ගොඩක් අයට තියෙන ප්‍රශ්නේනේ පාරක් ඇහුවම හරියට පාර කියා ගන්න බෑ. ලොකේෂන් එකක් ස්ථානයක් ඇහුවට පස්සේ හරියට ස්ථානය කියා ගන්න බෑනේ. ඒතර මේ සිතියම් අභ්‍යාස වලින් වගේ අපි පුරුදු වෙන්නේ අංක 1ට හරියට නිවැරදිව ස්ථානයක් පෙන්වන්න ස්ථානයක් කියන්න පුරුදු වීමක් තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා සිතියම් ලකුණු කිරීමේදීත් අපිට නිවැරදි ක්‍රමවේද තියෙනවා. ඒ ලකුණු කරන්න. ඉතින් ඒ නිසා මේ නිවැරදි ක්‍රමවේදත් අපි හුරු වෙන්න ඕන හේතුව සමහර කෙනෙක් ස්ථානීය අදාළ දේ හරියට දැනගත්තා ලකුණු කරන වැරදි ක්‍රම නිසා එයාලට අදාළ ස්ථාන ලකුණු කිරීමේදී වරදින්න තියෙන ඉඩකඩ අතිශය වැඩි. ඉතින් ඒ නිසා අපි මේ නිවැරදි ක්‍රමවේද සියල්ලක්ම හඳුනා ගන්න ඕන. හඳුනාගෙන සිතියම් අභ්‍යාස පුරුදු වෙන්න ඕන. ඒතොර අපි දන්නවා ලංකා සිතියම ලකුණු කරන්න ගියාම නම් ලංකා සිතියමේ අපිට ගංගා ටික මුලින් හඳුනාගත්තට පස්සේ ඒ ගංගා ආශ්‍රිතව අනිකුත් සියලුම ස්ථාන ටික වරායන් ටික වැව් ටික ඓතිහාසික ස්ථාන රාජධානි ටික ඊට පස්සේ ප්‍රාග්ඓතිහාසික පූර්ව ඓතිහාසික ස්ථාන ටික නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද අපි බලමු පුතේ ගංගාවක් කොහොමද නිවැරදිව ලකුණු කරන්නේ සහ මේ සිතියම ඇතුලේ පුතාට ලකුණු කරන්නේ නැ ගංගා මොනවද කියලා අපි හඳුනා ගැනීම කරමු. රයිට් එහෙනම් මම වැඩේ පටන් ගන්නම් පුතාලා අතේ සිතියමක් තියෙනවා. මේ ලංකා සිතියම. මේ සිතියම අරගෙන අපි මේ සිතියමේ අදාළ අභ්‍යාස ටික සම්පූර්ණ කරමු. අපි එක පැත්තකින් පටන් ගමු. හරිනේ පුතේ. එක පැත්තකින් පටන් ගමු. එතකොට අපිට වැඩි ලේසි. අපට ගංගාවක් ලකුණු කරන්න පුළුවන් නිවැරදි ක්‍රමවේද සහ ගංගාවක් ලකුණු කිරීමේදී වරදින්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි මේ මොනවද කියලා බලාගමු. පුතේ අපට ගංගාවක් ලකුණු කරන්න දුන්නට පස්සේ අපි දන්නවා ගංගාවක් ආරම්භ වෙන්නේ රට මැදින්නේ කඳු කරෙන් ආරම්භ වෙලා තමයි වෙරළයිනට ගලා බසින්නේ. එතකොට මෙන්න මේ පැත්තේ මම කියන්නම් අරිට්ට පබ්බත රිටිගල පැත්තෙන් පටන් අරගෙන ගංගාව වැව් කිහිපයක් පෝෂණය කරගෙන මෙන්න මේ විදියට මේ ගංගාව ගලා බසිනවා. පුතාට පැහැදිලිව පේනවා මේ ගංගාව මෙන්න මෙතන වෙරළයිනට ගලා බසිනවා. පැහැදිලිද? මන්නාරම මහාතිත්ත වරායාසන්නේ මුහුදට ගලා බසිනවා. මේ විදිහට රිටිගලින් ආරම්භ වෙලා ගලා බසින අතිශය වැදගත් ගංගාව තමයි පුතේ මල්වතුවේ. එතකොට මල්වතුවේ හඳුන්වන පැරණි නම තමයි කදම්බ නදී. ගංගාවක් නිවැරදිව ලකුණු කරන්නේ කොහොමද? අපට පුළුවන් පුතේ මේ වගේ ගංගාව අපිට පාට කරන්න අවශ්‍ය නැහැ. පුතාට හඳුනා ගැනීම පිණිසයි මම මේ ලකුණු කරන්නේ. අපි සිතියම් අභ්‍යාස කරනකොට මම කරන වැඩ ටික පුතාලගේ සිතියමේ කරමු. අපිට පුළුවන් ගංගාවක් ලකුණු කරන්න නිවැරදි එක ක්‍රමයක් තමයි ගඟ මත ලියන්න පුළුවන්. අපිට දැන් මේ තියෙන මල් වතුවේනේ. අපිට ගඟ මත ලියන්න පුළුවන් මල් වතුවේ කියලා. එහෙනම් පුතේ මේ විදියට අපිට ගඟ මත ලියන්න පුළුවන් මේ තියෙන මල් වතුවේ. මේක තමයි සිතියම් ලකුණු කිරීමේදී එක නිවැරදිම ක්‍රමවේදයක් වෙන්නේ. අනිත් එක තමයි අපිට පුළුවන් ගංගාව නිවැරදිව හඳුනාගෙන ගංගාව පැහැදිලිව පේන තැනකට මෙන්න මේ වගේ ඊතලය දාන්න පුළුවන්. ඊතලය දානකොට පුතේ ඊ හිස නිවැරදි පැත්තට තියෙන්න ඕන. පැහැදිලිද? අපිට ඕනතරම් නිදහස තියෙනවා මේ විදියට ඊතලය එළියට දාලා අරගෙන එළියේ අපි ලියන දේ පැහැදිලිව ලියන්න. එහෙනම් මේ තියෙන්නේ ඊතලය මේ විදියට දැම්ම ගංගාව පැහැදිලිව පේන තැනකට මෙන්න මේ වගේ ගංගාව මුහුදට වැටෙන තැනත් ඊට පස්සේ අතු බෙදෙන තැනත් අතර අපි ඊතලය දැම්මා. ඊතලය දාලා අපිට පුළුවන් මේ ගංගාව හඳුන්වන්න. මල්වතුවේ හඳුන්වන පැරණි නම තමයි කදම්බ නදී. කදම්බ නදී. එතකොට අලුත් නමයි පැරණි නමයි දෙකම අපිට මතක තියාගන්න වෙනවා. ඒකට හේතුව තමයි පුතේ සිතියම් ලකුණු කරනකොට සමහරලාට අලුත් නමෙන් දෙන්නත් පුළුවන්, පරණ නමෙන් දෙන්නත් පුළුවන්. ඒ නිසා ඔය ක්‍රම දෙකටම අපිට ලකුණු කරගන්න සහ මතක තියාගන්න වෙනවා. රයිට් හරි මල්වතුවේ කදම්බ නදී. අපි ලකුණු කරමු. මල්වතුවේ කදම්බ නදී. මල්වතුවේට පහලින් තියෙනවා පුතේ තව ගංගාවක්. හැබැයි ඒ ගංගාව අපට විභාගයට ලකුණු කරන්න ඉන්නේ නැහැ.
මේක අපිට විභාගයට ලකුණු කරන්න ඉන්නේ නැහැ. මේ තමයි මෝදර ගම් ආරු. ආරු කියන්නේ පුතා ගඟට කියන නමනේ දෙමළේ. මේ තමයි මෝදර ගම් ආරු. එහෙනම් ඒකත් මේ වගේ ගඟ මත ලියන්න. මෝදර ගම් ආරු. ඊළඟ ගංගාව අපට විභාගයට ලකුණු කරන්න එනවා බලන්න කල්පිටිය ආසන්නෙන් තමයි මුහුදට ගලා බසින්නේ. කල්පිටිය ආසන්නෙන් මුහුදට ගලා බසින්නේ. මෙන්න මේ ගංගාව නේද පුතේ? අතිශය වැදගත් ගංගාවක් වැව් කිහිපයක් පෝෂණය කරගෙන මේ විදියට කල්පිටිය ආසන්නෙන් මුහුදට ගලා බසිනවා. රයිට්. මොකක්ද මේ ගඟ? සමහර දරුවෝ මේ ගඟ නිවැරදිව දන්නවා. මේ තමයි පුතේ කලා ඔය. මතක තියාගන්න ඔය කියන්නේ ගඟට. කලා ඔය. සමහර ළමයි ඔන්න ඔය විදියට මම දැන් ඔය ලකුණු කරේ. ඔන්න ඔය විදියට සිතියම් ලකුණු කරනවා. එතකොට පුතේ මේ ලකුණු කරලා තියෙන එක වැරදි. ඒකට හේතුව තමයි මෙයා ලියලා තියෙන්නේ ගඟට පහලින්. ඒතර ගඟට පහලින් මේ විදියට නම තිබ්බට පස්සේ මෙයා මේකෙන් අදහස් කරන්නේ මෙන්න මේ ගඟද මෙන්න මේ ගඟද කියලා නිශ්චිතව දන්නේ නැහැනේ. ඒ නිසා නිකන් ගඟට පහලින් නම ලිව්වොතින් වරදින. අන්නේ වරදින නිසා තමයි අපි නිතරම කියන්නේ සිතියම් ලකුණු කරනකොට පැහැදිලිව ගංගාවට ඊතලයේ දාන්න ඕන. ගඟට පහලින් ලියනවා නම් ගඟට ඊතලයේ දාන්න ඕන. පැහැදිලි නේද? එහෙනම් නිකම්ම නම ලියලා තිබ්බොතින් ගඟට පහලින් වැරදි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඊතලයේ දාන්න ඕන නැත්නම් ඊ හිස නිවැරදි පැත්තට තියෙන්න ඕන. කලාවය හඳුන්වන පැරණි නම තමයි පුතේ කලාය හඳුන්වන පැරණි නම තමයි ගෝණ නදි. ගුණා නදී නෙමෙයි ගෝණ නදි. කලාවය ගෝණ නදි. ඊට පස්සේ පුත්තල මාසන්නෙන් ගංගාවක් මුහුදට ගලා බසින ඔය කවි වලින් එම පාඩම් කරනකොට සමහරලාට ඒ ගංගාව ගැන කියවෙනවා. වෙලා තියෙන්නේ ගංගාව අපේ සිතියමට එන්නේ නැහැ ලකුණු කරන්න. ඉතින් ඒ නිසා සිතියමේ නැති නිසා අපට ඒ ගංගාව ලකුණු කරන්න විදියක් නැහැ. ඒ ගංගාව මුහුදට වැටෙන්නේ නම් මෙන්න මේ වගේ ස්ථානයක. නේද පුතේ? පුත්තල මාසන්නෙන් තමයි මුහුදට ගලා බසින්නේ. ඒ තමයි මීයොය. ඒතර මීයොය මේ සිතියමේ නැහැ නැති නිසා අපට ලකුණු කරන්න ඉන්නේ නැහැ. රයිට්. කලාවය පව කරගෙන වෙරළයින දිගේ පාලට යනකොට අතිශයින් වැදගත් ගංගාවක් තියෙනවා. අතිශයින් වැදගත් ගංගාවක්. ඒ ගංගාව අපට අතිශයින් වැදගත් වෙන්නේ. ඒ ගංගාව මුල් කරගෙන අපි රාජධානි ඊට පස්සේ උපරාජධානි ඊට පස්සේ වරායන් මේ වගේ ගොඩක් දේවල් ලකුණු කරනවා. ඉතින් ඒ නිසා අපි මේ ගංගාව මතක තියාගන්න ඕන. මෙන්න මේ ගංගාව අපි දන්නවා. ඒ තමයි පුතේ මේ ගංගාව හඳුන්වන නම. පැරණි නම ගත්තොත් මේ ගංගාව හඳුන්වන්නේ ජජ්ජර නදී කියලා. පැරණි නම තමයි ජජ්ජර නදී. ජජ්ජර නදී. මම කිව්ව නේද සිතුවම් ලකුණු කිරීමේදී ගොඩක් ළමයි ඊතලයේ දාන්න ගිහලා වරද්ද ගන්නවා කියලා. ඒකට හේතුව තමයි සමහර ළමයි ඉන්නවා මෙන්න මේ වගේ ඊතලයේ දාන්න. වැරදි. වරදින්න හේතුව තමයි පුතේ ගඟ පැත්තේ ඉඳගෙන පෙන්වන්නේ වෙන පැත්තක්. නේද? ඒතර ඊ හිසෙන් අපි පෙන්වන දිශාවනේ තීරණය වෙන්නේ. මේ වගේ ඊතලයේ දැම්මොතින් වැරදි. හරිද? ඒ නිසා ඊතලයේ එන්න ඕන නිවැරදි පැත්තට. හැබැයි සමහර කෙනෙක් ඉන්නවා මෙන්න මෙහෙම ඊතලයේ දාන්න. ඒ කියන්නේ පුතා මුහුදේ ඉඳගෙන ගඟ පැත්තට ඊතලයේ දාන්න. ඒතර නිශ්චිතව ගඟට ඊතලයේ යොමු වෙලා නැහෙනි. ඉතින් ඒ නිසා වරදින්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඒ නිසා මේ ක්‍රමයක් වරදිනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපි අදාළ ගංගාව නිවැරදිව දන්නවා නම් අපේ පෑන පැන්සල ඕන පැත්තකට හරවන්න කරන්න පුළුවන් නම් අපට පුළුවන් පුතේ පැහැදිලිව මෙන්න මේ වගේ ගංගාවට ඊතලයේ දාන්න. මෙන්න මේ වගේ ගංගාවට ඊතලයේ දාලා අපි ලියමු මේ තමයි පුතේ දැදුරු ඔය. මේ ක්‍රමේ වැරදි මේ ක්‍රමේ වැරදි. වරදින්න හේතුව තමයි මුහුදේ ඉඳගෙන ගඟ පැත්තට ඊතලයේ දානවා. ගඟ ළඟ ඉඳගෙන වෙන කොහෙටද ඊතලයේ දාලා පෙන්නනවා. ඉතින් ඒ නිසා ක්‍රම දෙකම වැරදි ගංගාවක් ලකුණු කරනකොට මේ ක්‍රමය නිවැරදිව ඊතලයේ දානවා නම් ගඟ මත ලියන්න පැහැදිලිව. ඒ තමයි ජජ්ජර නදී එහෙම නැත්නම් දැදුරු ඔය කියලා අපි කියන්නේ.
දෙදුරෝයේ පහු කරගෙන යද්දි පුතේ අපට හම්බ වෙනවා තවත් අතිශය වැදගත් ගංගාවක්. මෙන්න මේ විදියට දඹදෙණිය රාජධානිය හරහා තමයි මේ ගංගාව ගලා බසින්නේ. මීගමුව කලපුව ආසන්නයේ නැත්නම් මීගමුව ආසන්නයේ මුහුදට වැටෙනවා. මේ ගංගාව අතිශය වැදගත්. මේ තමයි පුතේ මහා ඔය. ඒ තමයි මහා ඔය. මහා ඔය. ඊට පස්සේ අපි ගොඩක් දරුවෝ ජීවත් වෙන්නේ මෙන්න මේ ගංගාව මුල් කරගෙන. ඊළඟට අපට හම්බ වෙනවා පුතා වෙරළයින දිගේ පහළට යද්දි. අපි දන්නවා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා කියනවනේ. එහෙනම් සමනල කන්ද තියෙන්නේ මෙන්න මේ පැත්තේ. නේද පුතේ? සමනල කන්ද මධ්‍යම කඳුකරය ආරම්භ වෙලා මේ විදියට ගලා බසිනවා. අපි ගොඩක් දරුවෝ ජීවත් වෙන්නේ මෙන්න මේ ගංගාව කේන්ද්‍ර කරගෙන මේ ගංගාව ආසන්නයේ ගංගා අයිනෙම නෙමෙයි. සමහර දරුවෝ ගංගා අයිනින් ඉන්න අයත් ඉන්නවා. නේද පුතේ? මෙන්න මේ ගංගාව මොකක්ද? මේ තමයි අපි ගොඩක් දරුවෝ ජීවත් වෙන්නේ මේ ගඟ මුල් කරගෙන. මේ තමයි පුතේ කල්යාණි නදී. පැරණි නම කල්යාණි නදී. කල්යාණි නදී කියන්නේ පුතේ කැලණි ගඟ. එහෙනම් අපිට ඊතලයේ දාන්න පුළුවන් පැහැදිලිව මේ වගේ මේ තියෙන්නේ කැලණි ගඟ. කල්යාණි නදී කැලණි ගඟ. කල්යාණි නදී කැලණි ගඟ. රයිට් ඊට පස්සේ පුතේ කැලණි ගඟ පව කරගෙන යද්දී අපට හම්බ වෙන තවත් අතිශය වැදගත් ගංගාවක්. ඒතකොට ඒක ආරම්භ වෙන්නේ අපි ඔය කියන සමනල කන්ද මුදුනින්මයි. නේද පුතේ? ඊටාම ජනප්‍රියයි. සමනල කන්දෙන් ආරම්භ වෙන ප්‍රධාන ගංගා කීපයක් පුතාලා දන්නවා. මහවැලි කැලණි කළු වලවේ යන ගංගා. එහෙනම් කැලණි ගංගාව අපට හම්බුණා. ඊට පස්සේ මේ ගංගාව අපට පේනවා අතු ගංගා විශාල ප්‍රමාණයකින් මේ ගංගාව පෝෂණය වෙනවා. මේ තියෙන අතු ගංගා සියල්ල. නේද පුතේ? අතු ගංගා විශාල ප්‍රමාණයකින් පෝෂණය වෙන ගංගාවක්. මේ තමයි කළු ගඟ. කළු ගඟ හඳුන්වනවා පුතේ අපි කාල නදී කියලා. කළු ගඟ හඳුන්වනවා කාල නදී. ඊට පස්සේ ගංගාවක් ලකුණු කිරීමේදී වරදින්න පුළුවන් ඊළඟ ක්‍රමවේදය තමයි සමහර දරුවෝ ඉන්නවා සමහර වෙලාවට අපිට කියලා දෙනවා මෙන්න මේ වගේ තිතක් තියලා ලකුණු කරන්න කියලා. පැහැදිලිද පුතේ? හැබැයි මේ වගේ ගංගාව මුහුදට වැටෙන තැන තිතක් තියලා ලකුණු කරන්න ගියාම ගොඩක් වෙලාවට වරදිනවා. ඒකට හේතුව තමයි පුතේ. ගඟ මුහුදට වැටෙන තැන තමයි ගොඩක් වෙලාවට වරාය පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තිතක් තියලා ලකුණු කරන්න ගියාට පස්සේ මේක වරදින්න පුළුවන් නිසා අපි ගංගාවක් ලකුණු කිරීමේදී තිතක් තියන්නේ නැතුව එකක් ගඟ මත ලියමු. අනිත් එක ගංගාවට පැහැදිලිව ඊතලයේ දාලා ලියමු. හරිද පුතේ? ගංගාවට පැහැදිලිව ඊතලයේ දාලා ලියමු. වරදින්න පුළුවන් ප්‍රවණතාවය වැඩි නිසා. මේ තියෙන්නේ කාලනදී කියලා අපි හඳුන්වන්නේ පුතේ කළු ගඟ. කාලනදී කියලා කියන්නේ කළු ගඟ. කාලනදී කියන්නේ කළු ගඟ. ඊළඟ ගංගාවත් අපට අතිශය වැදගත්. ඊළඟ ගංගාවත් අපට අතිශය වැදගත්. මේ සියලු ගංගාවන් අපට අතිශය වැදගත්. ඒ තමයි මෙන්න මේ ගංගාව. මේ ගංගාව තමයි පුතේ ගිම්හතිත්තයෙන් මුහුදට ගලා බසින ගංගාව. ගිම්හතිත්තයෙන්. ගිම්හතිත්ත කියලා කියන්නේ ගින් තොට. එහෙනම් පුතා මේ ගංගා අපි හඳුන්වනවා ගින් ගඟ කියලා. මේ තමයි ගින් ගඟ. ගින් ගඟ හඳුන්වන පැරණි නම තමයි පුතේ ගිම්හ නදී. ගිම්හ නදී. මේ අලුත් නමයි පරණ නමයි දෙකම අපට මතක තියාගන්න වෙනවා. ගින් ගඟ ගිම්හ නදී. ගින් ගඟ ගිම්හ නදී. ඊට පස්සේ ලංකාවේ දකුණු කෙළවර තුඩ ආසන්නයේ මුහුදට ගලා බසින ගංගාව. ලංකාවේ දකුණු කෙළවර තුඩ ආසන්නයේ මුහුදට ගලා බසින ගංගාව. පුතාලා අපි හැමෝම දන්නවා ලංකාවේ දකුණු කෙළවර තුඩ. නේද පුතේ? ලංකාවේ දකුණු කෙළවර තුඩ. උතුරු තුඩුව දන්නවා, දකුණු තුඩුව දන්නවා. දකුණු තුඩුව තමයි පුතේ දෙවුන්දර නැත්නම් දෙවිනුවර. එහෙනම් දෙවිනුවර ආසන්නයෙන් නේද මුහුදට ගලා බසින කිඹුල්ලන් ගොඩක් ඉන්නවා කියලා ප්‍රසිද්ධ මෙන්න මේ ගංගාව කුමක්ද? ඔයාලා දන්න. මේ තමයි පුතේ නීල
වාලුකා නදී. නිල වාලුකා නදී කියලා කියන්නේ නිල්වලා ගඟ. නිල වාලුකා නදී කියන්නේ නිල්වලා ගඟ. නිල්වලා ගඟ. එහෙම නැත්නම් අර කිඹුලන් ඉන්න නිසා මේක ප්‍රසිද්ධයි. මාතරින් මුහුදට ගලා බසින නිසා මාතර ගඟ කියලාත් කියනවා. මාතර ගඟ නැත්නම් නිල්වලා ගඟ. රයිට්. අද දවසේ පුතේ අපි ලංකා සිතියමේ බටහිර පැත්තේ තියෙන බටහිර වෙල්ලට ගලා බසින ඔන්න ඔය ගංගා ටික මතක තියාගමු. පැහැදිලිද? බටහිර වෙල්ලට ගලා බසින මේ ගංගා ටික. හරි නේද? ඊළඟ දවසේ අනිත් පැත්තට යමු. ඊළඟට අපි කිව්ව නේද ගංගා ටික මතක තබා ගැනීම අතිශය වැදගත්. ගංගාව මුල් කරගෙන තමයි අපට වැව් ටික, ඓතිහාසික රාජධානි ටික, ප්‍රාග් ඓතිහාසික ස්ථාන ටික සහ වරායන් ටික ලකුණු කරන්න පුළුවන් කියලා. එහෙනම් මේ කතාව ඇත්තද කියලා බලන්න අපි අද එක ගඟක් ළඟට යමු. එක ගඟක් ළඟට යමු. එන්න පුතේ මල් වතුවේ ළඟට. දැන් ඔයාලා දන්නවා මල් වතුවේ කදම්බ නදී. රයිට්. මල් වතුවේ ළඟට ඇවිල්ලා අපි බලමු අපිට මොනවද මල් වතුවේ කේන්ද්‍ර කරගෙන ලකුණු කරගන්න පුළුවන් කියලා. මතක තියාගන්න ඕන පළවෙනි කාරණාව තමයි ස්ථානයක් ලකුණු කරනවා නම් රාජධානියක් එන්න පුළුවන්, ප්‍රාග් ඓතිහාසික පූර්ව ඓතිහාසික ස්ථානයක් එන්න පුළුවන්. ස්ථානයක් ලකුණු කරනවා නම් අපිට ලකුණු කරන්න ක්‍රමවේද කීපයක් තියෙනවා. ඒකෙත් වර්ධින ක්‍රම තියෙනවා, නිවැරදි ක්‍රම තියෙනවා. රයිට්. මම කියන්නම් මේ පැත්තකින්. අපිට ස්ථානයක් ලකුණු කරන්න පුළුවන් පුතේ තිතක් තියලා. තිතක් තියලා අපට අදාළ ස්ථානේ ලියන්න පුළුවන් මේ තියෙන්නේ ආවල් ස්ථානය කියලා. ඒ වගේම අපිට තිතක් තියලා අපිට ඊතලයක් දාලා පෙන්වන්න පුළුවන්. දැන් ඊතලයේ දානවා නම් අපි කිව්වා නිවැරදිව ඊතලයේ ඊ හිස නිවැරදි පැත්තට තියෙනවා. පුතාලට පැහැදිලිව පේනවා. මම මේ තිතත් ඊතලයත් අතර දශමයක පරතරයක් තියලා තියෙනවා. පැහැදිලිද? දශමයක පරතරයක් තියලා තියෙනවා. ඒ විදිහට අපිට ලියන්න පුළුවන් මේ තියෙන්නේ ආවල් ස්ථානයේ කියලා. ඊළඟ ක්‍රමය තමයි තිත නිවැරදිව හඳුනා ගන්න තිතක් තියලා අපිට තිත මේ වගේ රවුන්ඩ් කරලා පෙන්වන්න පුළුවන්. පැහැදිලිද? තිතක් තියලා මේ ලොකු රවුමක් අඳිනව නෙමෙයි. පැහැදිලිනේ? ඔව් මේ වගේ ඊතලයකුත් දාන්න පුළුවන්. මේ තියෙන්නේ ආවල් ස්ථානයේ කියලා. මෙන්න මේ ක්‍රමවේද වලට සිතියම් ලකුණු කරාම නිවැරදි. හරිද පුතේ? right. වර්ධින ක්‍රම ටිකක් තියෙනවා. මොනවාද? සමහර කෙනෙක් ඉන්නවා මේ විදියට තිත තියලා ඊතලයේ දානවා. ඊතලයේ දාන්නේ තිත උඩට. මේ තිත මත ඊතලයේ ලියනවා. එතකොට හඳුනා ගන්න බෑ ස්ථානය අපැහැදිලි. වැරදි. ඊළඟට ඉන්නවා තිතේ ඉඳන් මෙන්න මේ පැත්තට ඊතලයේ දානවා. වැරදි. තිතක් තියලා නිකම් මිරි කෑල්ලක් ගහනවා. වැරදි. හරිද පුතේ? ඉතින් ඒ නිසා මේ ක්‍රම ටික වර්ධිනවා. මෙන්න මේ නිවැරදි ක්‍රමවේද අනුගමනය කරමු. එහෙනම් නිවැරදි ක්‍රමවේද අනුගමනය කළා අපි බලමු මුලින්ම මල්වතුවේ ආශ්‍රයෙන් අපිට මොනවද ලකුණු කරන්න පුළුවන් කියලා. right. පුතේ මල්වතුවේ ආරම්භ වෙන්නේ අරිට්ට පබ්බතෙන්. අරිට්ට පබ්බත කියලා කියන්නේ රිටිගල. එහෙනම් අපිට රිටිගල ලකුණු කරන්න පුළුවන් මල්වතුවේ මුල් කරගෙන. මෙන්න මේ වගේ තැන තිතක් තියලා අපිට ඊතලයක් දාන්න පුළුවන්. මේ තමයි පුතේ රිටිගල නැත්නම් අරිට්ට පබ්බත. තිතක් තියලා ඊතලයක් දාන්න පුළුවන් රිටිගල අරිට්ට පබ්බත. ඊට පස්සේ මල්වතුවේ මේ විදිහට මෙහෙම ගලාගෙන එනකොට අපි බලමු මල්වතුවේ කේන්ද්‍ර කරගෙන අපිට ලකුණු කරන්න පුළුවන් වැව මොනවද කියලා. හරි නේද? right. බලන්න. මල්වතුවෙන් පෝෂණය වන ප්‍රධාන වැවක් තියෙනවා මෙන්න මෙතන. මල්වතුවෙන් පෝෂණය වෙන ප්‍රධාන වැවක්. වැවක් ලකුණු කරනකොට පුතේ අපිට පැහැදිලිව මෙහෙම පාට කරලා පෙන්වන්න පුළුවන්. නැත්නම් කඩිරි වලින් පාට කරලා පෙන්වන්න පුළුවන්. පැහැදිලිද? එහෙම පාට කළා අපිට ඊතලයක් දාලා නම් කරන්න පුළුවන්. මල්වතුවෙන් පෝෂණය වෙන ප්‍රධානම වැව තමයි නාච්චියා දුව වැව. අනුරාධපුරේ ගියා නම් පුතාලා දැකලා ඇති, දන්නවා ඇති, ගිහින් ඇති. නාච්චියා දුව වැව. ඒක හඳුන්වන පැරණි නම තමයි පුතේ පත් පහන් වැව නැත්නම් පතවස්තර. ඒ නමෙන් නම් පුතාලගේ අහන්නේ නැහැ. නාච්ච දුව වැව කියන එක මතක තියාගන්න. right. ඊට පස්සේ මේ විදිහට මල්වතුවේ දිගේ නාච්ච දුව වැවත් පව කරගෙන යනකොට
අපි දන්නවා ලංකාවේ පළවෙනි රාජධානිය. ලංකාවේ පළවෙනි රාජධානිය මුල්ම රාජධානිය. මෙන්න මේ වගේ තැන අපිට තිතක් තියලා ලකුණු කරන්නත් පුළුවන්. මේ වගේ තැන තිතක් තියලා ලකුණු කරන්නත් පුළුවන්. මේ වගේ තැන තිතක් තියලා ලකුණු කරන්නත් පුළුවන්. ওই ස්ථාන දෙකටම පුතේ ලකුණු දෙනවා. ලංකාවේ පළවෙනි රාජධානිය තමයි අනුරාධපුරය. එහෙනම් අනුරාධපුරය අපිට මෙන්න මේ ස්ථාන දෙකෙන් එකක තිතක් තියලා ලකුණු කරන්න පුළුවන්. අනුරාධපුරය. ඊට පස්සේ බලන්න පුතේ අනුරාධපුරය ළඟ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වැව් දෙකක් තියෙනවා මෙන්න මෙතන. මෙතන එක වැවක් තියෙනවා. ඒ වැව තමයි නුවර වැව. මේ තියෙන්නේ පුතේ නුවර වැව. නුවර වැව. ඊට පස්සේ නුවර වැවත් එක්කම අනිත් පැත්තේ පුතාට වැවක් දැක ගන්න පුළුවන් මෙන්න මෙතන. මෙතන. ඒ තමයි පුතේ තිසා වැව. එහෙනම් නුවර වැව තියෙනවා. තිසා වැව තියෙනවා. අනුරාධපුරය, නාච්චදුව වැව, රෙටිගල, නුවර වැව, තිසා වැව. දැන් මේ ඔක්කොම අපි ලකුණු කරන්නේ ගඟ මුල් කරගෙන. ගඟ මුල් කරගෙන ගඟ ආශ්‍රිතව තමයි අපි මේ සියල්ලම ලකුණු කරන්නේ. ගඟ ආශ්‍රිතව. ඊට පස්සේ පුතේ මල්වතුවේ පෝෂණය කරන මල්වතුවේට එකතු වෙන අතු ගංගාවක් තියෙනවා. මෙන්න මේ පැත්තෙන් ආරම්භ වෙලා මේ විදියට ආරම්භ වෙලා මෙන්න මේ අතු ගංගාව ගිහිල්ලා වැටෙන්නේ මල්වතුවේට. පැහැදිලිද? ඒ මල්වතුවේට සම්බන්ධ වෙන අතු ගංගාව තමයි මේ අතු ගංගාව තමයි අපි හඳුන්වන්නේ පුතේ කනදරා ඔය කියලා. ඒ තමයි කනදරා ඔය. මල්වතුවේට එකතු වෙන අතු ගංගාව. ඊට පස්සේ කනදරා ඔයේ කෙළවර. කනදරා ඔයේ කෙළවර මෙන්න මෙතන පුතාට බලා ගන්න පුළුවන් වැවක් තියෙනවා. මොකද්ද පුතේ කනදරා ඔයේ පිහිටා තිබෙන වැව? කනදරා ඔයේ කෙළවරේ පිහිටා තිබෙන වැව තමයි මහා කනදරා වැව. මහා කනදරා වැව. මහා කනදරා වැව. කනදරා ඔය මහා කනදරා වැව. කනදරා ඔය මහා කනදරා වැව. ඊළඟට බලන්න අනුරාධපුරයයි මහා කනදරා වැවයි. අනුරාධපුරයයි මහා කනදරා වැවයි අතර අනුරාධපුරයයි මහා කනදරා වැවයි අතර මෙන්න මේ වගේ තැන පුතේ අපිට තිතක් තියන්න පුළුවන්. ඒ වගේ තැන තිතක් තියලා අපිට ඊතලයක් දාන්න පුළුවන්. ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු තැන. මිහින්තලය. මිහින්තලයේ ලකුණු කරන්නේ මෙන්න මේ වගේ තැන. අනුරාධපුරයයි මහා කනදරා වැවයි. දැන් එනම් පුතේ බලන්න මල්වතුවේ කේන්ද්‍ර කරගෙන අපි දැනට කොපමණ ප්‍රමාණයක් ලකුණු කරලා තියෙනවද සිතියම? තව තියෙනවා. පැහැදිලිනේ? right. එහෙනම් අපි දැන් යමු මල්වතුවේ දිගේ පහළට. මේ ටික ලකුණු කරගත්තා. මල්වතුවේ මුහුදට වැටෙන තැන බලාගෙන යමු. හන්න පුතේ. right. මේ විදිහට මෙහෙම පහළට යනකොට අපිට බලා ගන්න පුළුවන් මල්වතුවේ මුහුදට වැටෙන තැන ආසන්නයේ. මල්වතුවේ මුහුදට වැටෙන තැන ආසන්නයේ. නේද පුතේ? අපි දකින්න පුළුවන් මෙන්න මෙතන වැවක් නිර්මාණය කරලා තියෙනවා. මේ වැව අපට අතිශයින්ම වැදගත්. ඒකට හේතුව තමයි චාපාකාර වැව් බැම්මක්. තනි කන්දක් මුල් කරගෙන තනි කන්දක් වටේ. සාමාන්‍යයෙන් වැවක් හදන්නේ අපි ඉගෙනගෙන තියෙන්නේ. මේ වගේ කඳු වැටියක් මේ වගේ කඳු වැටියක් යා කරලා බැම්මක් බැඳලානේ. බැම්මක් බැඳලා පස්සේ තමයි මෙතන වැව නිර්මාණය වෙන්නේ. පැහැදිලිද? හැබැයි මේ වැවේ විශේෂත්වය තමයි පුතේ තනි කන්දක් වටේ. මෙහෙම කන්ද තියෙනවා. මෙන්න මේ වගේ වැව් බැම්ම නිර්මාණය කළා චාපාකාරය. චාපයක් වගේ. මෙතන වැව නිර්මාණය කරගෙන තියෙනවා. පැහැදිලිද? ඒ විදිහට නිර්මාණය කරගතපු මේ වැව තමයි මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන්නේ. මන්නාරමේ යෝධ වැව. මේ තමයි පුතේ මන්නාරමේ යෝධ වැව. ඒතර මල්වතුවේ හරස් කළා මල්වතුවේ ජලය මෙතෙන්ට අරගෙන ගියා කියන කාරණාව අපි 8 වසරේදී ඉගෙන ගත්ත පුතාට මතක ඇති. මල්වතුවේ හරස් කළා තේක්කම් කියලා මුණක් බැඳලා නේද? ජලය අරන් ගියා කියන කාරණා. රයිට් හරි. මේ තමයි මන්නාරමේ යෝධ වැව. ඊට පස්සේ පුතේ අනුරාධපුර රාජධානි සමයේ තිබ්බ ප්‍රධානම වරාය. අනුරාධපුර රාජධානි සමයේ තිබ්බ ප්‍රධානම වරාය. මම අවුට්ලයින් එක ඇඳගන්නම් පුතාට බලා ගන්න මුලින් මෙන්න මේ විදිහටනේ ලංකා සිටියේ මේ නේද? යන්නේ. ඒතර මල්වතෝයේ මුහුදට වැටෙන තැන ආසන්නයේ
අපි දන්නවා අනුරාධපුර යුගයේ ප්‍රධානම වරාය. ඒ ප්‍රධානම වරාය තමයි පුතේ මෙන්න මෙතන අපි තිතක් තියලා ලකුණු කරන්නේ. මෙන්න මේ වගේ තැන තිතක් තියලා ලකුණු කරන්න පුළුවන්. ඒ තමයි මහා තිත්ත වරාය. මහා තිත්ත වරාය නැත්නම් අපි ඒක හඳුන්වනවා පුතේ මාතොට වරාය කියලා. මහා තිත්ත නැත්නම් මාතොට කියලා අපි හඳුන්වනවා. එහෙනම් මල්වතුවේ මුල් කරගෙන මහා තිත්ත වරාය මාතොට වරාය අපට ලකුණු කරන්න පුළුවන්. පැහැදිලිද? මහා තිත්ත මාතොට. ඊළඟට අපට දකින්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා පුතේ දූපතක්. මෙතන දූපතක් තියෙනවා. ඒ දූපත අපට මේ විදිහට පාට කරලා ලකුණු කරන්නත් පුළුවන්. නැත්නම් අපිට දූපතේ තිතක් තියලා ලකුණු කරන්නත් පුළුවන්. ඒ තමයි මන්නාරම දූපත. මන්නාරම 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 දූපත. හරි. ලෝකයේ ගුවට පුතා මුළු ලෝකෙම නේ. අපිට ලකුණු කරන්න ඉන්නේ ලෝක සිතියමේ ස්ථාන 6ක් විතරයි. ලෝක සිතියමේ අපිට ලකුණු කරන්න ඉන්නේ ස්ථාන 6ක් විතරයි. ලෝක සිතියම කොට අපිට මුළු ලෝකෙම නැහැ කියලාත් අපිට පැහැදිලිව පේනවා. අපිට තියෙන්නේ පුතා සිතියමේ නිශ්චිත මහද්වීප 3ක්. එකක් තමයි අප්‍රිකා මහද්වීපයේ තියෙනවා. ඒක අප්‍රිකාව කියලා නම් කරලම තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ අපි දන්නවා ලෝකේ ලොකුම මහද්වීපය තමයි ආසියාව. ආසියා මහද්වීපේ තියෙනවා. මේ දවස්වල ගිනිගෙන දැවෙන මහද්වීපයක් තමයි මෙන්න මෙහි තියෙන්නේ. ඒ තමයි පුතේ යුරෝපා මහද්වීපය. එතකොට යුරෝපා මහද්වීපයයි ආසියා මහද්වීපයයි අප්‍රිකා මහද්වීපයයි. මෙන්න මේ සිතියම තමයි අපිට විභාගයට ලකුණු කරන්න තියෙන්නේ. සිතියම නිවැරදි පැත්තට හරව ගන්න ඕන කියලා කිව්වේ අපට ඇහැට හුරු වෙන්න අපේ ඇහැට හුරු ක්‍රමයට අපි සිතියම කන පිට ගහගෙන තිබ්බොත් අපට ඇහැට හුරු ක්‍රමයට මේක හොයාගන්න බැරි වෙන්න පුළුවන්. මොකද මේ සිතියම් අභ්‍යාස ලකුණු කරාට පස්සේ ළමයි ලකුණු කරපු සිතියම් දිහා බැලුවට පස්සේ නේද පුතේ ඔයාලගේ අර ඉපදිච්ච වෙලාවේ වෙලාව බලපු කෙනා කියපු දේවල් ඇත්ත කියලා පේනවා. ඔයාලගේ වෙලාව බලපු කෙනා නේද හඳහන හදපු කෙනා සමහරට ඔයාලා ගැන කියලා ඇති. මේ දරුවා කවදා හරි මේ ලෝකේ වෙනස් කරනවා කියලා. ඉතින් සමහර දරුවන්ගේ සිතියම් බලනකොටත් අපිට පැහැදිලිවම පේන දේ තමයි එයාලා ලෝකේ විතරක් නෙමෙයි ලංකාව ලෝකේ සියල්ල වෙනස් කරනවා. මහා විශාල ප්‍රොජෙක්ට් නේද පුතේ? අදාළ ස්ථානයට එන්න ඕන දේ නෙමෙයි තියෙන්නේ ලකුණු කරලා. ඉතින් ඒ නිසා සිතියම් ලකුණු කිරීමේදී හොඳින් මතක තබා ගන්න ඕන. සිතියම නිවැරදි පැත්තට තියාගන්න. හරිනේ පුතේ? හරි පැත්තට තියාගන්න. එහෙම තියාගත්තම අපට අංක 1 සිතියමේ භාගයක් අපේ ඔළුවට ඇවිල්ලි ඉවරයි. අඳුර ගන්න පුළුවන් මේ තියෙන ඉන්දියන් සාගරය කියලා තියෙනවා. එහෙනම් නේද පුතේ? ඉන්දියන් සාගරය අප්‍රිකාව නම් කරලා තියෙනවා. මේවා උපක්‍රම ඔයාලා භාවිත කරන්න. සිතියම නිවැරදිව හඳුන ගන්න. නිවැරදි පැත්තට තියාගන්න. ඉතින් නිවැරදි පැත්තට තියාගන්න ඔයාලට මේ පැත්තෙන් දාලා තියෙනවා මොකද්ද? නෝත් කියලා දාලා තියෙනවා. ඒක නම් උතුරු පැත්තට. උතුරු පැත්තට ගිහලා පුතාලා එතෙන්ට ගිහිල්ලා නේද? උතුරු දකුණ හොයන්න යන්න අවශ්‍ය නැහැ. සිතියම හරි පැත්තට කෙලින් තියාගන්න. එතකොට වැඩේ හරි. බලමු අපට ලෝක සිතියමේ මොනවද එන ලකුණු කරන්න තියෙන්නේ. ලෝක සිතියමේ පුතේ අපට රටවල් ලකුණු කරන්න තියෙනවා. ඒ රටවල් වල වැදගත් ප්‍රධාන අගනුවරවල් ලකුණු කරන්න තියෙනවා. ඊට පස්සේ මුහුදු ලකුණු කරන්න තියෙනවා. බොකු ලකුණු කරන්න තියෙනවා. ඊට පස්සේ සමුද්‍ර සංධි දූපත් රටවල් ලකුණු කරන්න තියෙනවා. පැහැදිලිනේ? එතකොට ඔයාලට තියෙන්නේ මේ ලෝක සිතියම නිසා මේ කොටසෙන් හැර වෙන ඒවා ලකුණු කරන්න ඉන්නේ නැහැ. එතකොට මේ සමස්ත කොටසේ නිශ්චිතව ලකුණු කරන්න එන මුහුදු කිහිපයක් තියෙනවා. නිශ්චිතව ලකුණු කරන්න තියෙන සමුද්‍ර සංධි කිහිපයක් තියෙනවා. නිශ්චිතව ලකුණු කරන්න අපට අදාළ රටවල් සහ ඒ රටවල් වලට අයිති ප්‍රධාන නගර කිහිපයක් තියෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි එනවා. මුලින්ම සිතියම නිවැරදි පැත්තට තියාගත්තා. ඊට පස්සේ අපි හඳුනා ගැනීමේ පහසුවට තව චුට්ටක් මම ලං කරලා ලකුණු කරන්නම්. මුහුදක් ලකුණු කරනකොට ලකුණු කරන්න ඕන නිවැරදි ක්‍රමවේදය කියන්නම්. අපි මේ විදිහට ලකුණු කරමු. ඒතර මේ සිතියමෙත් පුතාලට පේනවා මෙහෙම කඩේරි තැන් වල තියෙනවා. ඒ කඩේරි හදලා තියෙන්නේ මම ළමයින්ට අභ්‍යාස කරන්න පන්ති කාමරය ඇතුලේ. සිතියම අන්දවන්න. ඒතර ඔයාලගේ අතේ තියෙන සිතියම මෙහෙම කඩේරි නෑ. ඉතින් ඒ නිසා ඒ ගැන එච්චර කලබල වෙන්න අවශ්‍ය නැහැ. රයිට්. පුතේ අප්‍රිකා මහද්වීපයයි යුරෝපා මහද්වීපයයි වෙන් කරන තැන. අප්‍රිකා මහද්වීපයයි යුරෝපා මහද්වීපයයි වෙන් කරන තැන. මැද තියෙනවා මුහුදක්. මෙන්න මේ විදිහට අපට මුහුදක් පාට කරන්න පුළුවන්.
මුහුද අපි පාට කරනකොට මේ විදිහට කඩේරි වලින් මේ විදිහට අපිට පාට කරන්න පුළුවන්. ඒතර දූපත් ටික පාට කරන්න එපා. ඒවා මුහුදට යට කරන්නත් එපා. right. යුරෝපා මහද්වීපයයි අප්‍රිකා මහද්වීපයයි වෙන් කරන තැන මැද තියෙන මුහුද මොකක්ද? ඊටාම ජනප්‍රියයි. ඒ මැද තියෙන මුහුද තමයි පුතේ මධ්‍යධරණී මුහුද. ඉතින් අපිට මේ විදිහට පාට කරලා මේ මැද ලියන්න පුළුවන්. මේ තියෙන්නේ මධ්‍යධරණී මුහුද. එහෙම නැතිනම් අපිට පැහැදිලිව මේ මීතලයක් දාලා පැත්තකින් ලියන්නත් පුළුවන් මේ තියෙන්නේ මධ්‍යධරණී මුහුද. පැහැදිලිනේ? ඒක ගොඩක් ලෝක සිතියමේ අලුත් නම් පැරණි නම් කියලා දෙයක් නැහැ. සාමාන්‍යයෙන් එකම නම තමයි තියෙන්නේ. ස්ථාන කිහිපයක විතරක් එහෙම නම් වෙනස් වෙනවා. එහෙනම් පළවෙනි එක තමයි යුරෝපා මහද්වීපයයි අප්‍රිකා මහද්වීපයයි වෙන් කරන මැද තියෙන මුහුද මධ්‍යධරණී මුහුද. පාට කරලා ලකුණු කරන්න පුළුවන්. මධ්‍යධරණී මුහුද. ඊළඟ පුතාලා දන්නවා මේ තියෙන්නේ සපත්තු වඩියක් වගේ අර්ධද්වීපයක් අරාබි. මේ දවස්වල මේ පැත්තට යන්න බෑ පුතේ බෝම්බ ගහනවා. හරිනේ. එතකොට අරාබියයි අප්‍රිකාවයි අතර මැද තියෙනවා මුහුදක්. අරාබියයි අප්‍රිකාවයි අතර මැද තියෙනවා මුහුදක්. අපිට මේ මුහුද මේ විදිහට කඩිරි වලින් පාට කරලා ලකුණු කරන්න පුළුවන්. පාට කරලා ලකුණු කරන්න පුළුවන් මෙන්න මෙතෙන්ට විතරයි. ඒතර ඒ කොටස නිවැරදිව හඳුනා ගන්න තමයි මම මෙන්න මේ අවුට්ලයින් එක අඳින්න දීලා තියෙන්නේ. මෙතනට එනකන් විතරයි. right. අරාබියයි අප්‍රිකාවයි මැද තියෙන මුහුද මොකද්ද පුතේ? අපිට ඊතලයක් දාලා ලකුණු කරන්න පුළුවන් මේ විදිහට. ඒ තමයි රතු මුහුද. අරාබියයි අප්‍රිකාවයි මැද තියෙන මුහුදක්. ඒ තමයි රතු මුහුද. රතු මුහුද. රතු මුහුදත් මධ්‍යධරණී මුහුදටත් උතුරින්. රතු මුහුදට මධ්‍යධරණී මුහුදට උතුරින්. මෙන්න මේ වගේ තැන මම කඩේ දාලා තියෙනවා අඳින්න. මෙන්න මේ තියෙන්නේ පුතේ මුහුදක්. මේ මුහුද ඊටාම ජනප්‍රියයි. අහලා දන්නවා. ඔතනට. ඒකත් අපිට අර වගේම කඩේරි වලින් පාට කරලා පෙන්වන්න පුළුවන්. මේම පාට කරලා ඊතලයක් දාන්න පුළුවන්. නැත්නම් අපිට මේ මත ලියන්නත් පුළුවන්. මේම පාට නොකර මැද ලියන්නත් පුළුවන්. ඒ තමයි පුතේ කළු මුහුද. නැත්නම් අපිට ඊතලයක් දාලා ලියන්නත් පුළුවන්. කළු මුහුද. මධ්‍යධරණී මුහුද, රතු මුහුද, කළු මුහුද. ඊට පස්සේ ඉන්දියානු සාගරයේ පිහිටා තිබෙන අරාබිය ආසන්නයේ මේ තියෙන අරාබියනේ. මේ තියෙන අරාබිය. අරාබිය අර්ධද්වීපය. අරාබිය ආසන්නයේ මෙන්න මේ කොටසේ අපිට මේ වගේ පාට කළා. මෙන්න මේ ටික. අපිට නම් කරන්න පුළුවන් පුතේ අරාබි මුහුද කියලා. අරාබි මුහුද. අරාබි මුහුද, රතු මුහුද, මධ්‍යධරණී මුහුද, කළු මුහුද. මෙතෙක් විභාගෙට අහලා නැහැ. නමුත් ඉදිරියේදී සමහරලාට විභාගෙට අහන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මුහුදක්. මෙන්න මේ මුහුද. මේ තමයි පුතේ කැස්පියන් මුහුද. කැස්පියන් මුහුද. ගිය අවුරුද්දේ ඔලෙවල් විභාගේ ළමයින්ට අපි සියලු දේවල් ලකුණු කරලා අපිට ලකුණු කරගන්න බැරි වුණා එකක්. ගිය අවුරුද්දේ ඔලෙවල් විභාගේ ළමයින්ට. ඒ කියන්නේ මේ පාර ලියපු ළමයි නෙමෙයි ඊට කලින් අවුරුද්දේ ළමයින්ට.
ඒ අවුරුද්දේ ළමයින්ගේ සිතියම් 18න් 17ක් හරි එක තැනේ ලකුණු කරගන්න බැරි වුණේ. ඒ තමයි පුතේ. මෙන්න මෙතන තියෙනවා දූපතක්. මේ දූපත අපට අතිශයින් වැදගත්. අපි ඔය යට කරගෙන හිටිය කාලයක් ලෝකෙම වෙනස් කරන විප්ලවයක් ඇති වුණා කාර්මික කියලා. නේද? ඒ එංගලන්තේ. අන්න එතන තියෙනවා පුතේ මුහුදක්. අපිට මේ මුහුද ලකුණු කරන්න බැරි වුණා ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ. කියන්නේ මේ අවුරුද්දට කලින් අවුරුද්දේ. මෙන්න මේ කොටස මේ විදිහට පාට කළා මෙහෙම. ඊතලයක් දාලා නම් කරන්න පුළුවන්. ඒ තියෙන මුහුදක්. ඒ මුහුද තමයි පුතේ උතුරු මුහුද කියලා නම් කරන්නේ. උතුරු මුහුද. එතකොට මෙවර අපි අනුමාන කරා උතුරු මුහුද ඇහුවා නම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ අහන්න පුළුවන් මෙන්න මේ මුහුද කියලා. කිව්වා වගේ මේක ඇහුවා. එතකොට ඒ ස්ථානයත් එක්ක ලංකා මේ ලෝක සිතියමේ නැත්නම් සිතියම් වල 18න් 18ම ලකුණු කරේ අපේ පන්තියේ දරුවෝ විතරයි. ඒ තමා පුතේ මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස. මේ මුහුද තමා පුතේ බෝල්ටික් මුහුද. මේ තමයි බෝල්ටික් මුහුද. එහෙනම් දැනට පුතාලගේ ලෝක සිතියමේ ලකුණු කළ හැකි මුහුදු ටික ඔය ටික. ඔන්න ඔය මුහුදු ටික මතක තියාගන්න ඕන. පැහැදිලිද? තව එකක් දෙකක් තියෙනවා අපි ඉස්සරහට ලකුණු කරන්නම්. දැනට ප්‍රධාන වශයෙන් ওই මුහුදු ටික ලකුණු කරගන්න ඕන. මුහුදු. හරිද පුතේ? right. ඊළඟට අපිට ලකුණු කරන්න තියෙනවා බොකු. ඊට පස්සේ අපිට ලකුණු කරන්න තියෙනවා බොකු. ඒ අතර මේ දවස්වල ඉතාම ජනප්‍රිය බොක්කක් ගැන අපි යමු. අවුට්ලයින් එක අඳින්නම් පුතේ මම මෙන්න මේ කොටස බලා ගන්න. ලෝක සිතියම ගැන අපිට ලොකු අවබෝධයක් තියෙන්න ඕන. right. මෙන්න මෙතන පුතේ තිතක් තියලා අපිට ලකුණු කරන්න පුළුවන් ඉතාම වැදගත් රටක්. අතිශය වැදගත් රටක්. ඒ තමයි පර්සියාව. පුතා අතීතයේ පර්සියාව කියලා හැඳින්වුවේ මේ වෙලාවේ ගිනිගෙන දැවෙන ඉරානය. පර්සියාව කියලා කිව්වේ ඉරානය. පර්සියාව ළඟ මුහුදේ මෙන්න මෙතන බොක්කක් තියෙනවා. මේ බොක්ක අපට ලකුණු කරන්න එනවා. නිරන්තරයෙන් මේ දවස්වල ටීවී එකේම පෙන්නනවා මෙන්න මේ බොක්ක. මොකද්ද පුතා මේ බොක්ක? මේ බොක්ක තමයි පර්සියන් බොක්ක. අපට එනම් පර්සියන් බොක්ක ලකුණු කරන්න පුළුවන් මෙන්න මේ විදියට පාට කරලා ඊතලයක් දාන්න. තොර පර්සියන් බොක්කාරා ඉන්දියානු සාගරයට නැව් එන මාර්ගයේ නිපුතත් තෙල්ලෙම නැති වෙන්න ප්‍රධාන හේතුව මෙන්න මෙතන තියෙනවා සමුද්‍ර සංධියක්. මේ දවස්වල ජනප්‍රිය සමුද්‍ර සංධිය මොකද්ද? හෝමුස් සමුද්‍ර සංධිය. පිටා තිබෙන්නේ මෙන්න මෙතන. හෝමුස් සමුද්‍ර සංධිය පිටා තිබෙන්නේ මෙතන. ඕම් ඔය ටික තමයි නැව් වෙනකොට ගහන ඉරානයේ. හරි පුතා. ඒකත් ඕනනම් ඊතලයක් දාලා අපි කඩේරි වලින් ඔය වගේ ඊතලයක් දාලා ඊතලයක් දාලා ලියාගමු. හෝමුස් සමුද්‍ර සංධිය. ඊට පස්සේ පුතේ අරාබි මුහුද ළඟ මෙන්න මෙතන අපි ලකුණු කරනවා මේ විදියට බොක්කක්. ඒ තමයි අරාබි බොක්ක. මේ තමයි අරාබි බොක්ක. අරාබි මුහුද අරාබි බොක්ක.
අපිට මේ ලකුණු කරන්න එන බොක්කු ටික පුතේ. පර්සියන් බොක්ක, අරාබි බොක්ක. ඊළඟට පුතාලා දන්නවා මෙන්න මෙතන තියෙනවා රටක්. මේ තියෙන රටක්. ඒ තමයි බංග්ලාදේශය. ක්‍රිකට් අය නම් ගොඩක් කැමති නෑ මේකට. විවිධ හේතු නිසා වලි නේද පුතේ? බංග්ලාදේශය, බෙන්ගාලය, බෙන්ගාලි භාෂාව කතා කරන්නේ. ඒ බෙන්ගාලි භාෂාව කතා කරන බංග්ලාදේශයට පහලින් මෙන්න මෙතන තියෙන බොක්කක්. මේ බොක්ක කැලඹුණාම තමයි අපට වහින්නේ. මොකද්ද? ඒ තමයි පුතා. බෙන්ගාල බොක්ක. අපට එහෙනම් මේ විදියට පාට කරලා නම් කරන්න පුළුවන් බෙන්ගාල බොක්ක. බෙන්ගාල බොක්ක. බෙන්ගාල බොක්ක. හරි. ඊට පස්සේ පුතේ බලන්න අපි දැන් එක සමුද්‍ර සංදියක් ලකුණු කරා හෝමුස් සමුද්‍ර සංදිය. නේද? අපිට ඒක විභාගෙට මෙතෙක් අහලා නැහැ. දැන් මේ දවස්වල ජනප්‍රිය නිසා නිතර දෙවේලේ අහන්න නිසා සමහර විට අහන්න පුළුවන්. ඇහුවත් නැතත් බලා ගන්න හෝමුස් සමුද්‍ර සංදිය. ඊට පස්සේ පුතේ අග්නිදිග ආසියාවට ආවට පස්සේ ආසියාවේ ගිනිකොන දිග ප්‍රදේශයට ආවට පස්සේ පුතාට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන අර්ධද්වීපයක් තියෙනවා. අර්ධද්වීපයක් කියන්නේ තුන් පැත්තකින් ජලයෙන් වට වූ ගොඩබිමනේ. මේ බලන්න තුන් පැත්තකින් ජලයෙන් වට වූ ගොඩබිමක් තියෙනවා මෙන්න මෙතන. තියෙනවනේ. අපිට මේ කොටස මේ විදිහට පාට කරලා පෙන්වන්න පුළුවන්. මේ විදිහට පාට කරලා පෙන්වන්න පුළුවන්. ඒ තමයි පුතේ මලය අර්ධද්වීපය. මලය අර්ධද්වීපය. ඒ තමයි මලය අර්ධද්වීපය. ඊට පස්සේ අපි කතා කරලා තියෙනවා අපි ඉගෙනගෙන තියෙනවා මේ වෙනකොට පෙරදිගට පැමිණි ඉංග්‍රීසීන් මුලින්ම ගොඩ බැස්ස දූපත. පෙරදිගට පැමිණි ඉංග්‍රීසීන් මුලින්ම ගොඩ බැස්සේ මෙන්න මේ දූපතට. 2004 සුනාමියේ මාවෙත් මෙන්න මේ දූපත ළඟ. ඇති වෙච්ච භූකම්පනය. අග්නිදිග ආසියාවේ ඒ දූපත තමයි පුතේ සුමාත්‍රා දූපත. මේ තමයි සුමාත්‍රා දූපත. එතකොට මලය අර්ධද්වීපයයි සුමාත්‍රා දූපතයි අතර අපට සමුද්‍ර සංධියක් ලකුණු කරන්න පුළුවන් මෙන්න මේ විදියට. සමුද්‍ර සංධියක් අපි ලකුණු කරන්නේ මෙන්න මේ විදියට. රයිට්. කඩේරි වලින් ලකුණු කරා ඊතලයක් දැන්. ඒ තමයි පුතේ මලක්කා සමුද්‍ර සංධිය. මලක්කා සමුද්‍ර සංධිය. මලය අර්ධද්වීපයත් සුමාත්‍රා දූපතත් අතර මලක්කා සමුද්‍ර සංධිය. ඊට පස්සේ ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ මේ තියෙන අර ඉන්දියන් සාගරයේ අමුතු වැටේනේ. මේ තියෙනවනේ පුතා. ලයිව් ලොකේෂන් එක දැන් බලා ගන්න පුළුවන් අපි ඉන්නේ මෙන්න මෙතන. මම එහෙම කිව්වේ ඇයි? සමහර දරුවෝ ඉන්නවා. සිටියේ මේ ලංකාව තියෙන්නේ කොහෙද කියලා දන්නෙත් නැති. ඒතර අපි දන්නවා ඉන්දියාවයි ලංකාවයි අතර මැද තියෙනවනේ සමුද්‍ර සංධිය. ඔන්න ඔතන. මොකද්ද පුතා ඒ සමුද්‍ර සංධිය? ඒ සමුද්‍ර සංධිය තමයි පෝක් සමුද්‍ර සංධිය. පෝක් සමුද්‍ර සංධිය. පෝක් සමුද්‍ර සංධිය. පෝක් සමුද්‍ර සංධිය. රයිට් ඊළඟට බලමු පුතේ අපි යුරෝපෙට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා තවත් සමුද්‍ර සංධියක්. ඒ තමයි අයිබීරියානු වර්ධද්වීපයේ. නේද? මේ තියෙන්නේ අයිබීරියානු වර්ධද්වීපය. මේ තියෙන්නේ අයිබීරියානු වර්ධද්වීපය. අයිබීරියානු වර්ධද්වීපයේ තියෙන රටවල් දෙක තමයි එකක් පෘතුගාලය අනිත් එක ස්පාඤ්ඤය. අයිබීරියානු වර්ධද්වීපය. පැහැදිලි? ඒ අයිබීරියානු වර්ධද්වීපයයි
අප්‍රිකාවයි අතර මැද තියෙනවා පුතේ සමුද්‍ර සංධියක්. අපට කඩිරි වලින් ලකුණු කරන්න පුළුවන් මේ විදියට. මෙන්න මේ සමුද්‍ර සංධිය. සමුද්‍ර සංධියක් කියලා කියන්නේ ගොඩබිම් දෙකක් අතර මුහුදු මාර්ගය. ඒ සමුද්‍ර සංධිය තමයි ජිබ්‍රෝල්ටා සමුද්‍ර සංධිය. 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 හරි. මම හිතනවා ලෝක සිතියමේ අද දවසේ අපි